ශ්‍රී ලංකා පාකිස්තාන් තරගය. අපි එහෙනම් මේක ඩ්‍රීම් ක්‍රිකට් 2025 යටතේ එන ගේම් එකේ තුන්වෙනි ට්‍රයි සීරීස් මැච් එක. අපි එහෙනම් මැච් එකට යමු. පැතුම් නිස්සංක සමග කුසල් මෙන්ඩිස් තමයි ඕපන් වෙන්නේ. මුලින්ම අපි පොයින්ට් ටේබල් එක බලලා ඉමු. ලංකාව ප්‍රථම ස්ථානයේ ඉන්නවා. පාකිස්තානයේ දෙවනුව ඉන්නවා. ඇෆ්ගනිස්තාන් කණ්ඩායම අවසානයේටම සිටිනවා. මේ අවස්ථාවේදී කුසල් මෙන්ඩිස් සමග පැතුම් නිස්සංකන් ක්‍රීඩා පිටියට පිවිසෙනවා. පළමු ඕවර්ස් ටිකේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කරමින් පවතිනවා. පවර් ප්ලේ එකේදී කුසල් මෙන්ඩිස් සමග පැතුම් නිස්සංක හොඳ සමබරතාවක් පවත්වනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ධෛර්යවන්ත ලකුණු සංඛ්‍යාවකට ගෙන යාමට ඔවුන් දෙදෙනා කරට කර සටනක යෙදෙනවා. පාකිස්තාන කණ්ඩායමේ බෝලර්ස්ලාට දැඩි පීඩනයක් එල්ල කරමින් ඔවුන් දෙදෙනා ප්‍රථම කඩුල්ලට සුපිරි පාර්ට්නර්ෂිප් එකක් ගොඩනගනවා. මේ අවස්ථාවේදී 71ක් ලබා ගන්නවා ඔවුන් දෙදෙනා එකතු වී නෑ. මේ අවස්ථාවේදී තවත් 6 පහරක් 59යි. පැතුම් නිස්සංක සමග 72ක පාර්ට්නර්ෂිප් එකක් ලබාගෙන සිටිනවා. පවර් ප්ලේ එකේදී හොඳින් ක්‍රීඩා කරා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්. පළමු කඩුල්ල දැවී යනවා. පැතුම් නිස්සංක සුපිරි පහරක් එල්ල කිරීමට ගියේ. එය වැරදීම හේතුවෙන් ඔහුගේ පායින්නේ ගැටි ඔය දැවී යාමක් ලෙස අම්පයර් ප්‍රකාශ කරනවා. ධනංජය සිල්වා පිටියට පීසියේ කුසල් මෙන්ඩිස්ගේ දෙවන සගයා ලෙස ඕපන් පාර්ට්නර්ෂිප් එකත් හොඳට ගියා. එයත් අවසන් වුණා. දැන් කුසල් මෙන්ඩිස් සමග ධනංජය සිල්වා තමගේ කණ්ඩායම ඉදිරියටම ධෛර්යවන්ත කරමින් තරගය ගෙන යන බව හොඳින් පේනවා. මේ අවස්ථාවේදී ධනංජය සිල්වා 6 පහරක් එල්ල කරනවා. ධනංජය සිල්වා සමග කුසල් මෙන්ඩිස් හොඳින් තමගේ තරගයට පැමිණ ක්‍රීඩා කරන බව පේනවා. මේ අවස්ථාවේදී කුසල් මෙන්ඩිස් 6 පහර පිට 6 පහර එල්ල කරමින් ශ්‍රී ලංකාව 200 කඩීමට රැගෙන යාමට ඔහු උත්සාහයක් දරනවා. මේ අවස්ථාවේදී කුසල් මෙන්ඩිස් 6 පහරක් සමග තමාගේ ශතකය වාර්තා කරනවා. මෙම සීරීස් එකේ ප්‍රථම ශතකය කුසල් මෙන්ඩිස් බෝල 55කින් ලකුණු 101ක්. මේ අවස්ථාවේදී ඔහු තමාගේ 100න් පසු වැටුන්නේ. ඔහු තමාගේ කණ්ඩායම 200 සීමාවට රැගෙන යාමට ඔහු නොබියව සටන් කරනවා හොඳින් පේනවා. මේ අවස්ථාවේදී කුසල් මෙන්ඩිස් හොඳින් ක්‍රීඩා කරමින් තවත් 6 පහරක් සුපිරිමයක 6 පහරක් අයිතින් කියන්න දෙයක් නැහැ. මේ අවස්ථාවේදී ධනංජය සිල්වා තවත් 6 පහරක්. මොවුන් දෙදෙනාගේ තාම කඩුළු බිඳ වැටීමක් ආරම්භ වී නැහැ ශ්‍රී ලංකා කණ්ඩායමේ. මම සිතන්නේ පැතුම් නිස්සංක දෙවී යාමට පසු ධනංජය සිල්වා සමග මොවුන් දෙදෙනා සුපිරි පාර්ට්නර්ෂිප් එකක් ගොඩනගන බව. ශ්‍රී ලංකා බැට්ස්මන්ලා ක්‍රීඩාගාරයේ බලා සිටීමට සිදු වෙනු ඇත මොවුන් දෙදෙනාගේ තරග කිරීම හේතුව. මේ අවස්ථාවේ 200 කඩීමට රැගෙන යනවා ඕවර්ස් 17කින්. 17කින් රැගෙන යනවා. සුපිරි අනර්ග 6 පහරක් කුසල් මෙන්ඩිස් තමාගේ රිද්මයට පැමිණ ඇත. මේ අවස්ථාවේදී පාකිස්තානු බෝලර්ස්ලාට හිතා ගන්නවත් බැරි විදිහට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. 200යි කඩුළු 1යි. මේ අවස්ථාවේදී කණ්ඩායම ඉදිරියට ගෙන යාමට ධනංජය සිල්වා තමාගේ හාට් සෙන්චරියවත් ලබා ගැනීමට ඔහු උත්සාහයක් දරනවා. ඔහු බලාස් නොසිටීම හේතුවෙන් තමාගේ කඩුල්ල දැවී යනවා. 118ක් ගහන්න ඕනේ ඇෆ්ගන් කණ්ඩායම කඩුළු 2යි 217යි. 34යි හැරිස් රවුෆ් විකට් එකයි. ඔහු විතරයි විකට් 2ක් ලබාගෙන තියෙන්නේ. මේ අවස්ථාවේදී අපිට පවර් ප්ලේ අවස්ථාවේදී දැවැන්ත ප්‍රතිහාරයක නිරත වුණා පාකිස්තානයේ ඕපන් ලාවන බබර් අසම් සමග මොහමඩ් රිස්වාන්.
ඔවුන් දෙදෙනා දැවැන්ත පාර්ට්නර්ෂිප් එකක් ගොඩනගනවා. හරියට නිකන් අපේ කුසල් මෙන්ඩිස් සමග පැතුම් නිස්සංක වගේ. මේ තරගය ඉතා තියුණු මුහුරුවරකින් පැවතුණා. අවසන් වෙනතෙක් කියාගන්න බැරි තරම් මෙම තරගය දීර්ඝ එකක් බවට පත් වුණා. මේ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන යාමට උත්සාහයක් දරනවා. බාබර් අසම් සුපිරි 6 පහරක් නුවන් තුෂාරට පෙහාර පිට පෙහාර එල්ල කරමින් සිටිනවා. වනිදු හසරංගටත් එසේමයි. අප මෙම තරගාවලියේ හොඳම කණ්ඩායම ලෙස තීරණාත්මක අවස්ථාවක සිටින්නේ පාකිස්තාන් කණ්ඩායමත් එසේමයි. ඕ 40ක් ලබා ගන්නවා මොහමඩ් රිස්වාන් මේ අවස්ථාවේදී. ඒක අවිස්ක ෆර්නෑන්ඩෝට ගැහුවේ අසිත ෆර්නෑන්ඩෝට සෝරි. මේ අවස්ථාවේදී මොහමඩ් රිස්වාන් 6 පහරක් එල්ල කරනවා. ලකුණු 44. ඔහු 50ට ආසන්න බවක් පේනවා. ඔව් දැවි යනවා. මොහමඩ් රිස්වාන් දැවි යනවා. තවත් ටිකට්ටුවක් දවා ගන්නවා. දසුන් ශානකගේ පන්දු යැවීම හමුවේ අසරණ වෙමින් බාබර් අසම් දැවි යනවා. සුපිරි පන්දු යැවීම මේ අවස්ථාවේදී. 4 පහරක් ෆකර් සමාන් සමග අහමඩ් ඔවුන් දෙදෙනා කණ්ඩායම ජයග්‍රහණයට රැගෙන යාමට උත්සාහයක් දරනවා. ලකුණු 92යි ඕවර්ස් 8යි 103යි විකට් 2යි ඕවර්ස් 9යි. ෆකර් සමාන් දැවි යනවා මේ අවස්ථාවේදී. සයිම් අයුබ් පිටියට පිවිසියේ. සයිම් අයුබ් මුහුණ දුන් දෙවන පන්දුව හමුවේ ඔහු දැවි යනවා. දරංජය සිල්වා සුපිරි පන්දු යැවීමක නිරත වෙනවා මේ අවස්ථාවේදී තමාගේ කණ්ඩායම ජයග්‍රහණය සඳහා. ඕවර්ස් 9 105යි කඩලු 4යි. මෙම තරගය තාමත් පාකිස්තානයේ දෙසට තමයි තියෙන්නේ. අපි ඉදිරියට බලමු කොහොමද මේ සිදුවෙන්නේ කියලා. මේ අවස්ථාවේදී වැරදි දිශාවකට එල්ල කිරීමට ගියේ උස්මාන් ખાન මේ අවස්ථාවේදී දැවි යනවා. ෂඩාබ් ખાන් මේ අවස්ථාවේදී තමාගේ රිද්මය නැවතත් පෙන්눔 කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට 4 පහරක් එල්ල කරනවා. මේ අවස්ථාවේදී අහමඩ් තමාගේ හාට් සෙන්චරිය පේනමානෙන් පැමිණෙනවා. ඔහු දෙවි යනවා. දරංජය සිල්වාගේ 4th විකට් ඩවුන්. ඇෆ්ගනිස්තානට වගේමයි බෝල් කරේ. ඇෆ්ගනිස්තානටත් ওই ග්‍රවුන්ඩ් එකේම ওই පිච් එකේම තමයි සෙල්ලම් කරේ. ඇෆ්ගන්ටත් ওই සිද්ධියමයි වුණේ. තව කඩුල්ලක් දැවි යනවා වශීම්. ආෆ්‍රිඩි තමාගේ කණ්ඩායම පරාජය පේනමානේ සිටියත් ඔහු ජයග්‍රහණයට ගෙන යාම උත්සාහයක් දරනවා. ආෆ්‍රිඩි සයිම් ආෆ්‍රිඩි 6 පහරක් එල්ල කරනවා. අති බිහිසුණු පහරයක් එනං නුවන් තුෂාර පන්දු යැවීමට අය ඔහුට ලබා දුන්නේ නැහැ. මේ වන විට ස්පිනර්ස් ලාගෙන් තමයි කණ්ඩායම ඇදගෙන යන්නේ. ආෆ්‍රිඩි තමාගේ කණ්ඩායම ජයග්‍රහණයට ඔසවනවා. තාමත් ජයග්‍රහණය අභියස වුන් සිටින 190 කඩලු 7යි ඕස් 18ක්වත් නැහැ තාම. මෙම තරගය ඇත්තටම පරාජය මට්ටමේ තමයි ලංකාව හිටියේ. ඒත් අන්න විකට්ටුවක් දැවි යනවා. කමිදු මෙන්ඩි සුපිරි පන්දු යැවීමක් මේ අවස්ථාවේදී. 6 පහරක් එල්ල කරනවා මොහමඩ් එමීර්. 4 පහරක් එල්ල කරනවා. තව බෝල 9කට ලකුණු 14යි අවශ්‍ය වෙන්නේ. ඒක දෙවි යාම සුපිරි පන්දු යැවීමක්. දැවැන්ත කැච් එකක්. මරු කමිදු මෙන්ඩිස් takes the catch. 6 පහරක් එල්ල කරනවා හැරිස් රාව්. ලකුණු 8ක් අවශ්‍ය වෙනවා බෝල 7කින්. 4 පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා පන්දු යන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරනවා. මේ අවස්ථාවේදී කඩුල්ල දැවී යමින්
ශ්‍රී ලංකා තරගයේ වාර්තා කරනවා ලකුණු 3ක ජයග්‍රහණයක් සුපිරි පන්දු යැවීමක් කමිල මෙන්ඩිස් විකට් 3යි. යාළුවනේ මට මේ තරගයේ ජයග්‍රහණය කිරීම සමග අපි පොයින්ට් ටේබල් එකේ සමග ෆයිනලුත් යෑමට අපිට අවස්ථාව ලැබුණා. ඊළඟ ෆයිනල් යන්නේ කවුද කියලා අපි ඊළඟ මැච් එකේදී බලමු. එහෙනම් සුබ දවසක් හැමෝටම බුදු සරණයි පරිස්සමින්